ඔයාමට උත්තරයක් දෙන්න. ඔයාට බැරි නම් පස්සේ කියන්න. ඕනේ නෑ. මම ඔයාට දැම්මම උත්තරයක් දෙන්න. මගේ උත්තරය තමයි මොකද උනේ? මට අමුත්තක් දැනුණා. වෙන කොහෙද හරි දැකලා තියෙනවා වගේ. මොකද එදා දැක්ක වගේ දෙයක්ද? නෑ, එහෙම දෙයක් නෙවෙයි. මට ඒක කියාගන්න තේරෙන්නේ නෑ. මටත් හරි අමුත්තක් දැනෙනවා. තප්පරෙත් හරියට කල්පයක් වගේ. ඔයා උත්තරයක් දෙන්නේ නැත්තේ? දන්නවද? ඇයි? තප්පර කීපයකට කලින් මම ඔයාට යස් කියන්නයි ගියේ. ආදරයක් තියෙනවද කියන්න හරියටම දන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් අම්මට තාත්තට මෙහෙම වෙන්නේ නැහැ. මේ ලෝකෙ මෙතන නරක වෙන්න විදියකුත් නැහැ. ඔයා කියපු විදිහට කරන්නයි මම හිටියේ. ඔයාලගේ බොහොම සැහැල්ලුවෙන් හැසිරෙන එක මම ආදරේ කියලා හිතුවා. එහෙම ඔයාලගේ හිටියොත් මට හොඳ ජීවිතයක් ලැබෙයි කියලා හිතුවා. අපේ අම්මා බලාපොරොත්තු වෙන්නේ ඒකමයි. මට එයාගේ ඉන්නේ තබෑ කරන්න තිබුණා. ඒත් මට සමා වෙන්න. ඒක තප්පරේ මගේද වෙනස් වෙලා කියා. මට කැමති වෙන්න බෑ. මට හරිම සතුටුයි. ඔයා කැමැත්ත දෙන්න හිටපු එක ගැන. මට ඒ ගැන හරිම සතුටුයි. ඉස්සර මම ඔයාගේ දෙයක් අහපුවාම ඔයා මාව එළවනවා. ඔයා මං ගැන හිතනවා. ඒක එහෙම දෙයක් නෙමෙයි. කමක් නෑ. ඔයා යස් කියන්න නේද හිටියේ? මම බලාගෙන ඉන්නවා. කවදා හරි ඔයා ඇත්තටම යස් කියනකම්. පළවෙනි වතාවට කෙනෙක්ව බේරගන්නවා කියලා හිතුවා. මට ඒක කරන්න බැරුව ගියා. මට යව නැති වුණා. ඒක තමයි මම මේ ලෝකෙත් දැකපු පළවෙනි මරණය.
මිනිස්සු මැරෙන බයයි කියලා දන්නවද? හැමදේම අමතක වෙන නිසා. තමන් මෙච්චර කාලයක් ජීවත් වුණු ලෝකෙන් පිට වෙන්න උනහම ලෝකේ විතරක් තියලා තමන් විතරක් අමතක වෙලා යනවා. මට එහෙම බයක් දැනෙන්නේ නැහැ. මේ ලෝකෙ හිටියත් වෙන ලෝකයකට ගියත් කවුරුත් මාව මතක් නොකලත් කමක් නැහැ. හැබැයි දැන් මොකද ගන්නෑ මට පොඩි බයක් වගේ දැනෙනවා. මාව මතක තියාගෙන ඉන්න කෙනෙක් දැන් ඉන්නවා. මේක වෙන්නේ මගේ අවසාන කාලේ. මගේම ලෝකෙට යන්න දැන් කාලය ඇවිල්ලා. අවසාන මොහොතේ එයා දැන් මගේ ළඟම ඉඳලා මට යන්න වෙලා. හවුකියු මොකද මේ කරන්නේ? කොහමද සමි? මට ගොඩක් ආදරය කරන යාළුවා. ඇයි මේ? වාඩි වෙන්න. මොකද ප්‍රශ්නේ? ජොන්සන්ගේ බලාපොරොත්තු වෙන කෙනා මම නෙවෙයි. මං කිසි වැඩකට නැතුව නිකන් සල්ලි විසික් කළා. එයා අසරණ වෙලා හිටියේ. මල් ළඟට එයි කියලා මං හිතුවේ. එයා බෑ කිව්වද? ඒකනේ. අතෑරලා දාන්න. මොකටද ඔයා තවත් එයාගෙන ඔච්චර වද වෙන්නේ? ඔයාට පුළුවන්ද එහෙම කරන්න? හදවතට පුළුවන්ද? මට ඒක කරන්න බෑ. මොනවා කරන්නද? ජොන්සන් යයි මෙච්චර මෝඩ. කොහෙවත් නැති මිනිස්සෙක් කෙනකම් බලන් ඉන්නවා. එදා අනතුරු වෙලාවේ බේරගත්තු ඒ භූත මිනිස්සය ගැන විතරයි හිතන්නේ. මගේ මිනිස්සයව දැක්කා. මට හිතා ගන්නවත් බැරි වුණා. හැබැයි මං එයාව හොඳට දැක්කා. ඔයා වගේම මම දුක් වෙනවා. මට තියෙන හදවතක්. මගේ ආදරේ ඔයා දන්නවා නම් තාම ගෙදර ඇවිල්ලා නැහැ වගේ. සමහර විට හවුකෙවුන් හම්බ වෙන්න යන්න ඇති. මොනවා කරන්නද? මේක මෙතනින් තියලා යමු. ඔයාගේ අක්කා මේ ගෙදරට ආවට පස්සේ නිකමටවත් ගිහින් බැලුවද කොහොමද කියලා? අඩුම තරමේ ගේව. කොහොමද යන්නේ? ෆෝන් එකවත් ගන්න නැහනේ. ඕකත් වැඩක්ද? බලන් ඉන්නවාකෝ. මේ වැඩේ හරිම ලේසි. ෆෝන් එකේ අන්තිම අංක 4. කනගාටුයි රහස් සංඛ්‍යාව වැරදි. වැරදි? මොකක්ද එහෙනම්? කොහොමද දැනගන්නේ? ඔයාගේ අක්කට අමාරු රහස් අංක මතක තියාගන්න බෑ. අමතක වෙනවා හරියට. එහෙමද? මොකද මේ? ගෙදර ඉඳලා දොර ඇරියේ නැති. මම ට්‍රාන්ස්ෆර් බෙල් ගහන වෙලාවට දොර අරින්න මස් සිකියුරිටි එකෙන් කරලා හිතුවා.
එච්චරම හිතනින්ද වෙන්නේ නැති රහසංකිට එකේව 4ක් දැම්මේ. තෝර ඇරලා තිබුණා නම් ඊට වැඩිය හොඳයි. ඔයාලක කොහොමද දැනගත්තේ? ඉක්මනට ගිහින් දත් ටික මතක නේනවා. දකින්න කොටත් කැත්තයි. ජුන්ජේ ගිල බලන්න. මොකද්ද? දන්න. අපේ සෝංගීව තාම අමතක වෙලා නෑ. එයාගේ ෆෑන් කෙනෙක් එවපු එකක් වෙන්න ඇති. බලන්න මීයක් කෙවලා තියෙන්නේ. පොලිසියට කියමු. තවත් ප්‍රවෘත්ති හදන්නද? දැන් මිනිස්සු ආගේ අක්කගේ නමටත් වෛර කරනවා. ඔයා ඒක දන්නේ නැද්ද? එයාට කෙනෙක්ගේ මූණ බල්ලවත් කතා කරන්න බෑ. එයා ඉස්සරහදිම මහා ලැජ්ජ නැති වචන වලින් එයාට බනිනවා. කිසි බයක් නැති, ලැජ්ජාවක් ගෑවිලාවක් නැති කෙනෙක් කියලා. ඔයාට බොහොම ස්තුතියි අම්මේ. ඔය දේවල් මට කිව්වට. ඕන එකක්. හෙට ඔයා මාත් එක්ක මැනේජර් හම්බ වෙන්න යන්න. ඇත්තටම මට ඕන වෙලා තියෙන්නේ එයාට හොඳ වෙන්න එකක් කතා කරන්න. අපි ඒගොල්ලන්ට මොනතරම් සල්ලි හම්බ කරලා දීලා තියෙනවද? මේ වගේ වෙලාවක ඔයාට පිට වෙන්න ඕනේ එකේ මෙහෙම කොන් කළා දාන එකද ඒගොල්ලෝ කරන්න ඕනේ? කවුද දැන් කොන් කළේ? ඔයා ප්‍රශ්න ඇති කරන්න එපා. අර ඉන්න ටෙඩි බෑව දැක්කද? මේ වගේ දේවල් වෙලා මාව අගය කරන අයත් ඉන්නවා. හැමෝම මට වෛර කරන්නේ නැහැ. ඔයාට වෛර කරන අය ගොඩක් ඉන්නවා කියලා ඔයා පිළිගන්නවනේ. එහෙම එකේ ඔයා තනියම මෙහෙම යන එක හරිද? මැනේජර් කෙනෙක්වත් නැතුව. බොඩිගාඩ් කෙනෙකුයි මැනේජර් කෙනෙකුයි අලුතෙන් අරගත්තා. කවුද? මට වාගෙන් අහන්න අමතක වුණානේ. හව් කියුන්ට ඔයා මොනවද කිව්වේ? මොනවද? මොකක්ද අනේ? එයා වැදගත් දෙයක් ගැන කතා කළේ නැද්ද? මොකද්ද මේ යෝජනාවක් වගේ? අම්මා දෙයාට කිව්වේ උපන්දින දවසට මං කතුරු වංචලාව යන්න කැමතියි කියලා. අනේ නෑ. ඉතින් ඔයා හා කිව්වද? මොකද්ද ඔයා කිව්වේ කියන්නකෝ? මුකුත් කිව්වේ නැහැ. ඇයි මුකුත් නොකිව්වේ? එයා හරියට ආදරෙන් අන්ධ වුණ කෙනෙක් වගේ ඔයාට ආදරය කරන්නේ. බැරි වෙලාවත් එයා ගීත වෙනස් වුණොත් මොකද කරන්නේ? ඔක්කොම සෙල්ලම් ඉවරයි නේද? මමද සෙල්ලම් කරන්නේ? ඔයා දැන් කියන්නේ මං එයාව සෙල්ලමකට අරගත්තා කියලාද? මං එයාට අකමැති නිසා කැමති නැහැ කියලා කිව්වේ. වැදගත් විදියට. දැන් දෙන්නේ මට කලින් ඔය ආවනේ. මේ අපේ අම්මයි මල්ලි. හමුවීම සතුටක්. මම දෝමින්ජුන්. ඇත්තද? ඒත් කවුද? ඉස්සෙල්ලා මම කිව්වේ මේ මගේ මැනේජර්. නෑ මෙයා අල්ලපු ගෙදර ඉන්නේ. ඉතින් ගෙදරට ළඟයිනේ. හාවර්ඩ් එකේ ඉගෙනගෙන තියන්නේ. අනික හොලිවුඩ් යනවා නම් හොඳට ඉංග්‍රීසි කතා කරන්න ඕන නිසා මම මෙයාව මැනේජර් විදිහට තෝරගත්තා. ඇත්තද? ඔයාලා දැන් මම දැක්කනේ. මට හරි බිසි බයි. අනේ යන්න ඒකයි බයි. මේ පොඩක් ඉන්නේ. ඉංග්‍රීසි දන්නවද? මාව අතරිනවද? sorry. ඇමරිකාවේ කිව්වනේ ඉගෙන ගත්තේ පොඩ්ඩක් අතින් එළුවම මොකද හැසිරෙන්නේ? ඇමරිකාවේ එනකොට යාළුවෙම හිටියේ නැත්තම් නේ. ඇමරිකාවේදී මට යාළුවෝ හිටියේ නැහැ.
ඒකට මම ඇමරිකාවේද කොරියාවේද වෙන ඕනිම රටකට ගියත් මට නම් ඕනිතර යාළුවෝ ඉන්නවා. ගණන් කරගන්නත් බෑ. තව දෙයක්. මං වගේ මැනේජර් වෙනවා කියලා කවදාවත් කියලා නැහැ. මාව එහෙම අඳුන්වලා දෙන්නත් එපා. ඔයාලට කීයද ඕනේ? මං වාට කිව්වනේ. ඒකට මං කැමති නැහැ. දන්නේ තාමගේ හැටි. ඔහොම ඉන්න. මට ටිකක් කතා කරන්න ඕනේ. මොකද? පාස්වර්ඩ් එක ගන්න හදන්නේ. ඉතින් ගහන්න. මං කොහොමද ඔයාගේ කමතක තියාගෙන මගේ ගෙදර එකත් අමතක වෙද්දි? දෝ මැනේජර්. ඔහොම කතා කරන්න එපා. එපා කිව්වනේ. අන්‍යරාගේ චිත්‍රයක් අද මට එවලා තිබුණා. මරුණ මීයකුත් එවලා තිබුණා. මාවත් මරන්න ඕනෙලෝ. ඇතුළට එන්න. අවුරුදු 15ක් තිස්සේ ගොඩනගාගත්ත දේ සති දෙකෙන් නැති වෙලා ගියා. මං වෙච්ච හැම මහන්සියක්ම වතුර ගියා කියලා මට හිතෙනවා මේ කටකතා නිසා. මිනිස්සු හිතන්නේ මං දැන් ජනප්‍රිය නිලියක් මරපු මිනිමරුවෙක් කියලා. එහෙම කෙනෙක්ගේ මූණ දිහා බල බල ජීවත් වෙන්න කැමති කවුද? ඇයි මට මෙහෙම වුනේ? ඔයා නෙවෙයිනේ. මං දන්නවා. මමත් මං ගැන හිතන් හිටියේ එහෙම තමයි. ඒත් ලෝකයා හිතන්නේ එහෙම නෙමෙයි. ඇත්ත තමන්ගේ හිත විතරක් දැනගත්තට මදි. ඉස්සරහට මං කොහොමද? ඇයි? මොකක්ද මං කළේ? මොකද්ද? මගේ යාළුවා හෝකියුන්ව දන්නව නේද? එයා මට අද යෝජනාවක් කරන් ආවා. CF ඇග්‍රීමන්ට් එකේ සල්ලි ටික අපහු ගෙවලා ඉවර වෙලා හදිසියෙවත් කිවිසුමත් සම් කරගන්න බැරි වුණොත් මම හිඟන්නකොයි අතර කිසිම වෙනසක් නැහැ. මං අම්ම කරලා ඉතුරු කරපුවා අපේ අම්මා නාස්ති කළා. ඒ හැමදේම හෝකියුන් දන්නවා. එයා මාව විතරක් නෙවෙයි අපේ පවුල හැම කෙනෙකුම හොඳට බලා ගන්නවා කිව්වා. එහෙනම් ඒවා බෑ කිව්වේ. ඒක තමයි මොකද්ද මං කළේ කියලා කිව්වා. දැන් උනත් ඕන කියන්නේ මොනවද කියන්නේ යන්නේ? විවාහයේදී වත්කම් ගැන කතා කරන එක හරිම අශිෂ්ට දෙයක්. කවුද කිව්වේ? බෝගම්ගේ පොතේ තියෙන්නේ. මට මේක කියනවද? ඔයා තාම ජීවත් වෙන්නේ මේ රජ කාලේ කියලා හිතනද? මේ තරම්ම පරණ විදියට හිතන්නේ? මේ අංශින් බෝගම් ගැනවත් හරියට දන්නේ. මොනතරම් වටින පොතක්ද ඒක? ඒකේ මෙහෙම ලියලා නැද්ද? කරදරේ වැටුණු අසල්වැසියාට ප්‍රශ්න නොකර උදව් කරන්න කියලා එහෙම. හෙට ඉඳලා ඔයා මගේ ළඟින් ඉන්නවද? ඕකේ. ඔයා ළඟින් ඉන්න. කල්පනා කරලා බලන්න. 그대 어디 있어도 무얼 하고 있어도 그저 이 내 가슴은 그댈 느낄 수 있죠. ඉස්සර කාලේ හරිම ලස්සන තාරකාවක් හිටියා. සඳ නැති අඳුරු රාත්‍රියක දිලිසෙන තාරකාවක් වගේ. කුමක් හෝ හේතුවක් නිසා එඩ්වර්ඩ්ට මේ වදන් වලින් සහනයක් ලැබුණා. ඒ නිසා ඒ වචන තනිවම මෙන්නවා.
සඳ නැති අඳුරු රාත්‍රියක දිලිසෙන තාරකාවක් වගේ. සඳ නැති අඳුරු රාත්‍රියක දිලිසෙන තාරකාවක් වගේ. දිගින් දිගටම Tamanට මුහුණින් සිටින විට සූර්යයා උදා වෙලා. ඔය විදිහට මහන්සි වෙලා වැඩ කරන්න ගියාම ඔයාට මොකද පුතේ වෙන්නේ? බලන්නකෝ ඔයාගේ මූණත් එක්ක ඇදිලා ගිහිල්ලා. ඉතින් මොකද? මොන වැඩේ කෙරුවත් Taman ගැනත් හිතන්න. අර මං ගෙනව බෙහෙත් බිව්වද? ඔව් තාම පොඩි එකානේ. දැන් අවුරුදු 30ක් විතර වෙන්න එනවා. මේ කසාද බඳිනකම් විතරයි. මගේ කඩවසම් පුතා කැලලමේ තෝරගත්තාම එයා මෙයා ගැන බලාගනිවි. එතකම් මට පුළුවන් හැමදේම මං කරලා දෙනවා. මතක් වුණා. අර මං අරන් දීපු ෂර්ට් එක ඔයන්දද? අත ඒක අඳින්න. මං ඒක අරන් එන්න. අයියේ. ඇයි? මම ඊයේ ඔයාගේ කාමරේට ගිය වෙලාවේ මේ ෆොටෝ එක දැක්කේ. ඒයි. මේවා ඔයාට ඕන විදිහට අරගන්න බෑ. කවුද ඔය ෆොටෝ එකේ ඉන්න කෙනා? දන්නවද? තාම දන්නේ නැහැ. මොකද ඒක රහසක් වද්ද? ඇත්තටම දන්නේ නැහැ. එයා ගැන හොයලා බලන්න ඕනේ. ඔයාට කරදර කරාට සමා වෙන්න ඕනේ. සමාවනේ. එදා මගේ කාර් එකෙන් හිටිය දුවලා ගියේ කොහෙද? හදිසි වැඩක් තිබුණා. එදා ඔයා නිසා ගෙවන්න උන දඩේ කීයද කියලා දන්නවද? මහා පාර මැද වාහනයක් නවත්තපු දඩේයි ඇදගෙන යන්න ගෙවපු ගානයි මහා පාරේ අපරීක්ෂාකාරී මේකේ සාක්ෂිකාරයෙක් හැටියට නම් කළේ. අනතුරු දවසේ CCTV බලනකොට දෝමෙන්ජුන් එතන ඉන්නව දැක්කා. ඒ වගේම හනිරයි සොම්මේ සැලූන් එකේ රණ්ඩු වෙන වෙලාවේ ඔයත් එතන හිටියා කියලා CCTV කැමරාවල රෙකෝඩ් වෙලා තියෙනවා අපි බැලුවා. පස්සේනේ අපි දන්නේ සොම්ගිගේ අල්ලපු ගෙදර ඉන්නේ කියලා. කැම්පස් එකේදීත් ඔය ආයාගේ මහාචාර්යවරයෙක්ලු නේද? මේවා එකට එකක් සම්බන්ධයි. ඒ නිසා මේ අනතුරටත් මගේ සම්බන්ධයක් තියෙනවා කියලා ඔයගොල්ලෝ හිතනවද? ඔව්. සැක කිරීමෙන් අපේ රස්සාවනේ. මම හැමදාම දිනපොත ලියනවා. ඔය මහත්තුරු මට එවල තිබුණ ලියුමේ තිබුණු විදිහට ඔය අනතුරු සිද්ධ වෙච්ච දවසේ මම මොනවද කළේ කියලා කියවලා බැලුවා. ඒ වෙලේ මං අඳුරන නීතිඥයෙක් එක්ක හමුවක් තිබ්බා. එතකොට ඔය අනතුරු සිද්ධ වෙලා තියෙන කීයට විතරද? රාය 11:30 ඉඳන් 12:30 වෙනකම්. ඔය අනතුර හංගඟ මැද්දේ තිබුණු නැවක දිනේද සිද්ධ වෙලා තියෙන්නේ. දේචි දම්වල හිටපු මම මිනිත්තු 30ක් ඇතුළත කොහොමද ඔය නැවතුර යන්නේ? කොහොමද කියන්නේ? ඒ වෙලාවේ ඔයා ගෙදර හිටියයි කියලා කියනවාට සාක්ෂි තියෙනවද? මගේ අපාර්ට්මන්ට් එකේ ලිෆ්ට් එකේ CCTV කැමරා හයි කරලා තියෙනවා. ඇත්තනේ. ඒක තමයි. ඉඳලා බැලුවම තුන්ට පැහැදිලිව ඉන්නවනේ. එයා කියපු විදිහට හංගඟ මැද තියෙන නැවට ගිහිල්ලා මිනිත්තු 30ක් ඇතුළත ආපහු මෙහාට එන්න කිසිම ජගතෙකුට බෑනේ. CCTV එකේ වුණත් එයා ගෙදරින් එක තිබුණාට යන්නේ එක නෑනේ. එයා එතන හිටියේ නෑ කියලා හොඳටම ඔප්පු වෙනවා. හලෝ. ඔව්. අත්තකරු වර්තාව ආවද? ඒකත් එහෙමද? අත්තකුරු පරීක්ෂා කරපු වාර්තාව ආවද? මේ ඒක යාමයි ලියලා තියෙන්නේ. 100%ක්ම එයාගේම අත්තකුරු. අන්‍යුරා අන්තිමටම ලියපු ලියුම එයාගේම අත්තකුරු බවට තහවුරු වෙලා තියෙනවා. මේ ගැන සොන්ගීටත් එක එක විවේචන තියෙනවා. ඕගොල්ලෝ මේ සිද්ධිය නිසා සොන් එක තිබුණ ගිවිසුම අවලංගු කරලා දැම්මද? කොහෙත්ම ඒක නිසා නන්නේ. මේ මාසේ අවසන් වෙනකන් විතරයි ගිවිසුම තිබුණේ. ඒ ඇරෙන බාරගත්ත කිසිම වැඩක් නැහැ. ඇත්තම කියනවා නම් මේක සාමාන්‍ය ගිවිසුමක් විතරයි.
සොන් ඊට දිගින් දිගටම විවේචන එල්ලන බව දන්නවනේ. එයා හොඳ මානසිකත්වයෙන් ඉන්නේ. සොන්ගි මේ දවස්වල ඒ අමිහිරි අතීතය අමතක කර දාන්න ඕන නිසා ටිකක් විවේක සුවයෙන් කාලය ගත කරනවා. පොත් කියවනවා, භාවනා කරනවා, සංගීතයට සවන් දෙනවා, මනස නිරවුල් කරගන්න තමයි හදන්නේ. ෂූටි ඒ බොම් මෙච්චර බරක් වෙලා තියදී කතා කරන්නේ නැද්ද මොකද ඉන්නේ සෙට් එකේ මේ සෙමිගේ ෂූටින් වල අනේ ඔයා යන්න එපා ඔහොම ඉන්න කට් well done සෙමි ඔයා හොඳට කළා thank you ඒ තරම් අමාරු එකපාරින්ම ගත්තේ කොහොමද? ප්‍රධාන චරිත ලැබුණ නිසා දැන් මෙහා වෙනස් වෙලා. අනේ ඔයා කොහෙද කියලා බැලුවේ? කැමකට යනවා කිව්වේ. යන්න. මොකද කරන්නේ? අලුතෙන්ම ආව පොට්ටික ඔයා අරගෙන ගියේ. දැන් කාලෙත් පැනලා. ඔයා ගෙනත් දෙන්නත් ඒවා. දන්නවද? ඔයා හොඳ කෙනෙක් වගේ පෙවුන හින්දා යාට ඩෙන්ටි එකක් තියාගන්න තු මං ඒව ගෙනියන්න දුන්නේ. ඔයා පුළුවන් තරම් ඉක්මනට ඒ පොට්ටි ගෙනත් දෙන්න. ඔයා විතරක් නෙවෙයිනේ. ඔය පොත් කියවන්න කැමති තවත් අය ඉන්නවනේ. මොන මැනේජර්ද කියන්නේ වන්ද තු එළියට යන්නේ ආ? කොහෙද ඔයා ගියේ? කෝල් එකක් දෙන්න. හෑන්ඩ් ෆෝන් එකක් ගන්න බැරිද? මැනේජර් කෙනෙකුට හැම ළඟ තියෙන්න ඕනි කියලා දන්නේ නැද්ද? ෆෝන් හොඳට ඇහෙන එකක් ඕන. මේ ෆෝන් ඔක්කොමගේ හොඳට ඇහෙනවා සර්. තියෙන ඒ වගේ හොඳ මේක දෙන්න. මේ වැඩ ගොඩ ගහලා තියෙන වෙලාවේ මොන ප්‍රසන්ටේෂන්ද? මේක ගොඩක් වැදගත්. අතෑරියොත් ඔයා දුක් වෙයි. මේක පුතා තාත්තට කියන දෙයක් හැටියට හිතන්න එපා. SNC ගෲප් එකේ සභාපතිතුමාට සේවකයෝ ඉදිරිපත් කරන දෙයක් කියලා හිතන්න. හොඳයි. මොකද්ද? මේ තියෙන SNC ගෲප් එකේ සුපිරිම වෙළඳසැල්, චිත්‍රපටිශාලා, විදුලි උපකරණ, අපිට මගහැරිච්ච හැම බිස්නස් එකක්ම තියෙනවා. මේ දේවලුත් එකතු වෙනවා කියන්නේ කොච්චර හොඳයිද? හරි. පළවෙනි පිටුව බලන්න. මේක තමයි අද රැල්ල. නළු නිලි ඒජන්සි එක. ඕක නවත්තනවා. පොඩ්ඩක් ඉන්නකෝ තාත්තේ. මේක අනිත් ඒජන්සි වගේ නෙමෙයි. තව එකක් බලන්නකෝ. මේකේ තියෙන විශේෂත්වය තමයි අද කාලේ ඉන්න හොඳම නිලිය තමයි ඔය ඉන්නේ. ආසියාවෙම තරුව. එයාට මං ආදරේ. මේ ඉන්නේ යා. චොන්සොන්ගි. මට දැන් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. මොන අපොයින්ට්මන්ට්ද? ගෝල්ෆ් අපොයින්ට්මන්ට් එකක් තියෙන්නේ. සොන්ගි වෙනුවෙන් ඉන්න බැරිද? ඉන්නවකෝ. ඔහොම පොඩ්ඩක් ඉන්න. මං කියන දේ අහන්නකෝ. තාත්තේ එයා ගැන හිතලා හරි මේක කරලා දෙන්නකෝ. එළමයට ওই තරම් ආදරේද? ඔව්. පස්සේ වෙලාවක බලමු. හැබැයි අවසර දුන්නා කියලා හිතන්න එපා. අවසර මොකටද තාත්තේ? ඒකට සොන්ගිනේ කැමති වෙන්න ඕනේ. මං අවුරුදු 10ක් තිස්සේ මේ වැඩේට කොච්චර උනන්දුනාද? මට තේරෙන්නේ නැහැ. මං ගැන හිතලා මේ වැඩේ පටන් ගන්නකෝ. මං ඉතින් වෙන කාටද කියන්නේ? ඔය ඉතින් මගේ හොඳ තාත්තානේ. බය වෙන්න දෙයක් නැහැ. මේකෙන් ඔයා බංකොලොත් වෙන්නේ නැහැ. ඉදා
දැක්වෙන දුරකථන අංකයට ඔබ දැන්මම ඇනවුම් කරන්න. ශීඝ්‍රයි තමයි. මේ උරපටේ විනාඩි 30ක් පමණ බැඳ තැබීම ප්‍රමාණවත්. ඒක තමයි. ඒක මොනතරම් ප්‍රශ්නයක්ද? ඔබ උත්සාහය අතරින්න හොඳ නැහැ. නිවස තුලදීම මේ කරගන්න පුළුවන්. මේ උරපටේ ඔබේ උදරය අඩු කරගැනීමේ හැකියාව තියෙනවා. ඔබ මාසයක් එක දිගට මේ පෙළඳෝහොත් ඔබට වෙනසක් ගන්න පුළුවන්. එහෙනම් මාත් මේ පෙළඳ ව්‍යායාම කළ යුත්තේ බොහොම සුළු කාලයක්. දැන් ඔබට දුක් වෙන්න අවශ්‍ය නැහැ. මේ උරපටේ විනාඩි 30ක් පමණ බැඳ තැබීම ප්‍රමාණවත්. මං ඒකන දන්නතු කොච්චරනම් එක්සයිස් කළාද? උදරයේ ඉහළ කොටසට සහ පහළ කොටසට මේ මගින් ව්‍යායාම ලබා දෙන නිසා ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරය ඉතා සැහැල්ලු බවටපත් වෙනවා. මේ තමයි දැනට තියෙන හොඳම විසඳුම ඔබේ උදරය අඩු කර ගැනීම. ගන්න බෑ. කවුද මේ? එක්මට කියන්න මන් බිසි. මේක මගේ නම්බර් එක. හෑන්ඩ්ෆෝන් එකක් ගත්තද? කොහෙද ඉන්නේ? ඇයි? ඇයි යන්නේ? අපි කතා කරන්න ඕනේ නැද්ද? මං වගේ තරුවක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා? කතා කරන්න ඕන කිව්වනේ. ඉතින් දැන් කියන්න. ඇත්තටම මේ පාර ටිකක් පරක් වුණාට යෝගට්, නූඩල්ස්, එතකොට කෝපි, ක්ෂණික කෑම ඔය වගේ කෑම ගැන මට වෙළඳ දැන්වීම් කරන්න වෙනවා. ඊට කලින් මේ වගේ රසගුණ කොහොමද කියන එක මම දැනගන්න ඕනේ. පෙරහරුවක් විදිහට මේ දේවල් මං කාලා බැලුවොත් හොඳයි කියන කොට හිතෙන්නේ නැද්ද? මේ දවස්වල මං ටිකක් විවේකයෙන් ඉන්නේ. අන්න ඒ නිසා මං ඔය හැම දෙයකම හොඳට දැනගන්න ඕනේ. ඉතින් අද රෑ කෑමට මොනවද හොඳ දෝ මැනේජර්? උදාහරණයක් විදිහට මොහොදු කැකිරි. මේ සීත කාලේ ඉවර වෙන කලින් කොහොම හරි මට ඒව ඕනේ. මේව ගන්න ඔය කොහෙටද යන්න ඕනේ? කඩේට? සුපර් මාකට් එකට? ඔයා මෙහෙම කරන්න. අද බදාදනේ පොළ පැත්ත ගිහලා ලාභෙට බඩු ටිකක් හොයාගෙන එන්න. මොනවද කියන්න තියෙන්නේ? අවුරුදු 15ක් තිස්සේ මම ඉතින් රෑට කෑවේ ගෝවයි ඇප්පලුයි වගේ දේවල් විතරනේ. ඒ නිසා මට එක එක කැම જાති කාලා බලන එක බොහොම වැදගත්. මේ ගැන හිතලා බලලා අදහසක් තියෙනවා නම් ඔයාට පුළුවන් මාව ඒක ගැන දැනුවත් කරන්න. මේ වෙලාවේ කවුද ඇවිල්ලා තියෙන්නේ? කවුද මේ? ඕඩර් ගෙනාවා. මම මුකුත් ඕඩර් කළේ නෑ. ඉන්නේ දොර අරිනකන්. දොර අරින්න. මම මුකුත් ඕඩර් කළේ නෑ. අදට මං ඕඩර් කළා. මේ දවස්වල ඉතින් මට වෙලාව තියෙන නිසා මං හෝම් shopping වැඩසටහනක් බැලුවා. එක එක බඩු තියෙනවා. හරිම ලස්සනයි ඒවා. ඇයි මගේ ගෙදරට ගෙන්නුවේ? මං ජොන්සන් ඊනේ. ඔය වගේ තිබුණ මට ඕඩර් කරන්න පුළුවන්ද? හෙටත් බඩු වගේක් එන්න තියෙනවා. ඒකත් බාර ගන්න. ඔයා මගේ මැනේජර්නේ. කවුද දැන් මැනේජර්? මේ ගෙදරට පාර්සලයක් තියෙනවා. කාට ගන්නවද? ඔය මොනවද? සොයා සෝස් දාපු කකුලෝ. ගෙදර බත් තියෙනවද? උණුනුවෙන් බත් එක කද්දි තමයි මේව රස. කොයිද ඔය යන්නේ? දෙන්න එකම කමු. මේව ඕඩර් කළේ මගේ මැනේජර්ත් එක්ක තමයි. කිව්වනේ. මම වෙන අයෙක් කෑම කන්නේ නැහැ. මමත් තනියම කෑම කන්න කැමති නෑ. පෙන්නපු එකේ නම් කකුලුවක් ගොඩක් හිටියා. විතරක් පුරවලා තියනවා කිව්වා. කො මේකේ සෝස් විතරනේ. මේකත් එක විතරයක්වත් පේන්නේ නැහනේ. දැක්කද මිනිස්සුම රවට්ටන හැටි. හරියට බෝඩිකෝගේ ගිහින් හැංගුණු නරුමේ වගේ. මොන බෝඩිද? ඒකද? යක්ෂ දොන් ඉඳන් හන්නන් දොන් වලට යනකොට හමු වෙන කඳු වැටියක්. ඉතින් ඉස්සර කාලේ වෙලින්දුවේ කඳු වැටිය පහු කරගෙන තමයි ගියේ. ඒක පටු පාරක් වගේම හරියට මංකුලකාරයොත් ඉන්නවා. ඒ නිසා වංචාකාරයෝ දැක්කාම මිනිස්සු කියන කතාවක් තමයි ඒක. බෝඩිකෝගේ ගිහින් හැංගුණු නරුමේ වගේ. අයියෝ හැමතිස්සෙම ජෝසන් රජ කාලේ ගැනමයි කියවන්නේ. ඔයා ඒ પરම්පරාවෙන් එන කෙනෙක්ද? කොහෙන්ද ඔය ඉගෙන ගත්තේ? කොල්ලෙක්ද 100 කෙනෙක්ද? ඩ්‍රාමා කියනවා. අපි මේව අරගෙන ගිහින් ටීවී එක බල බල කමුද? කෑම මේසෙන් ඉඳන් කන්න ඕන. වෙන කොහෙවත් ඉඳන් මං කන්නේ.
සත්‍යයක් නෑනේ. ලස්සනයිනේ. යන්න එපා. ඔහොමද ඔක කරන්නේ? හැංගීමක් කියලා දෙන්න නැද්ද? ඔළුවෙන් කියලා හරියන්නේ නෑ. හදවතින් කියන්න ඕනි. එයා හම්බ වෙලා උපදෙස් ටිකක් දෙන්න වෙයි වගේ. කෑම කනවද ටීවී බලනවද? අර පේනවා නේද? ඔය ඇත්ත කඳුළු නෙමෙයි. ඔය හැට දාපු බොරු කඳුළු. ඔයා දන්නවද? ඔය ඇත්ත කඳුළු නම් කෙලින් මොහොම පහලට වැටෙන්නේ නෑ. කඳුළු මේම පහලට වැටුනහම නාය දෙපැත්ත දිගේ නමයි කැත වෙලා පේන්නේ. හරියට ඔයාටත් දෙත් ඒ වගේ. මට ඕක දැනගන්න ඕන කමක් නැහැ. කොහොම ටිෂු? ඉස්සෙල්ලාම මෙතන තිබ්බද? ඔව්. ඔතන තිබුණා. කලින් අතන තියනවා වගේ නේ. මං දැක්කේ. වෙන මොකක් හරි වෙන්නේ නැති. මට නම් හිතන්නේ මේක බලන අය අඩු වෙයි වගේ. මාර්ග පාන කාලේ 117ක් වෙනකන් රේටින්ග්ස් තිබ්බනේ. ජොන්සන්ගෙත් නැත නිසා බලන ප්‍රේක්ෂකයෝ අඩු වෙලා වගේ. ප්‍රේක්ෂකයෝත් හරිම බුද්ධිමත්. හෙට වෙතේ අනිවාර්යෙන් තව අඩු වෙනවා. ඔව් අඩු වෙයි. කොහොමද ඔයා දන්නේ? අවුරුදු 15ක අත්දැකීම් වලින්. ඒ හින්දා මට බලපු ගමන් කියන්න පුළුවන්. තවත් මේකේ තියෙන රේටින්ග්ස් අඩු වෙයි. අපේ රේටින්ග්ස් දැන් හුඟක් වැඩි වෙලා. සොන් ඊට 120ක්වත් ගන්න බැරි වුණානේ. දැන් ඉතින් පත්‍ර වලින් හොයාගෙන එයි. ලොකු අකුරු වලින් තියයි සහාය නිලියකගේ පිබිදීම. කොටම ගොඩක් ස්තුතියි. අද දවල් කෑම හැමෝටම මං ගානේ. හන්කුන් පබ් එකට එන්න. සුබපැතුම්. මගේ සුබපැතුම්. ජන් නීතිඥතුමා, ඇයිවා ඔච්චර ඉක්මනට යන්නේ? මං ඒතර ඉක්මනට යනවද? මාත් එක්ක කේන්තියෙන් ඉන්නේ. මම මොකටද ඔයත් එක්ක කේන්ති ගන්නෙ? ඔයා මට හැමතිස්සෙම හෑන්ඩ් ෆෝන් එකක් ගන්න කියනෝනේ. ඔයා කියන දේ අහලා මම එකක් ගත්තා. ඉතින් තවත් ඇයි මේ මං ඔයාට හෑන්ඩ් ෆෝන් එකක් ගන්න කියලා අවුරුදු 10ක් තිස්සම කිව්වනේ. ඒත් ඔයා ඒක ඇහුවේ නැහැ. ඔයාට යන්නත් මාස දෙකක් වගේ තියෙද්දි ඇයි හදිසියෙම ෆෝන් එකක් කරගත්තේ? නිකන් තිබ්බනම් හොඳයි කියලා හිතුණා. කොහෙන්ද බලන්නකො? මේ බලන්න අංක දෙකට ඔයාගේ නමයි දාලා තියෙන්නේ. කවුද එහෙම දෙයක් කිව්වේ? එක උනත් දෙක උනත් ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති හින්දා ඕක කොහොම දාගෙන තියෙන්නේ? හරි. එහෙමනම් ඔයාගේ නම එකට දාන්නද? මොන පිස්සු වැඩක්ද මේ? හරියට පොඩි ළමෙක් වගේ හැසිරෙන්නේ. ඔය හොඳටම ඇති. මේ මාත් එක්ක යමු. හෙලෝ. ඔව්. මං ටිකකට එළියට ඇවිල්ලා ඉන්නේ. ඔයා මොන විදිහේ මැනේජර් කෙනෙක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. යනවා නම් එළියට යනවා කියලා යන්න බෑ. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි අද දවල් කෑම ගැන සාකච්ඡා කරන්නේ නැද්ද? නූඩල්ස් වගේ නම් හොඳයි. මොනවා? තියනවා. හොඳටම බඩගිනි. අක්කා මොකද? සෙමිගේ පස්සෙන් යන්න තුම මෙහෙට ආවේ? මෙන්න. ගිය පාර ඔයා මේක වාහනේ දාලා ගියානේ. මං අක්කා එනකන් ඉන්නේ. මොකද මට නරක අයත් එක්කයි වැඩ කරලා පුරුදු. සෙමී අක්කා ගොඩක් කරුණාවන්ත නිසා මට හරියම අපහසුවක් දැනෙන්නේ. අක්කගෙන් බැනුම් අහන්න නැතුව පාළුයි වගේ. ටිකක් ඉවසගෙන ඉන්න. අක්කා අපහු ඉක්මනට මෙනවා. ඔයා කැමති නේද ඒකට? මේක විසි කරන්නත් මොකද්ද වගේ? මේක මල්ලක තියාගන්න. මොකද්ද මේ? මට බත් කන්න තමයි ඕන උනේ. මම නම් නූඩල්ස් කන්න තමයි කැමැත්තෙන් හිටියේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? පහුගිය අවුරුදු 30 තිස්සේ ඔයත් එක කෑම වේලක් ගන්න කොයිතරම් අමාරු වුණාද? එදා ගෙදරදිත් අපි කෑම ගත්තා. දැන් අදත්. මේම කෑම ගන්න එකත් හරි අමුතු දෙයක්.
කවුරු හරි එක කන්න පටන් ගත්තාම කිසිම තනියක් නැහැ. කන්නත් ආසෙ දෙනවා. මීට පස්සේ පුළුවන් හැම දවසකම අපි එකට ඉඳලා කෑම අරගමු. මේ මට එකක් ගෙනියන්න ඕන. හොඳයි. මේ දෙකක්ම ඕන. හරි. දෙකක් මොන එකටද? නිකන් පස්සේ කන්න කියලා. අපි ගිහින් එන්නම්. ආපහු එන්න. ඇයි මොකද මේ? සීතලයි. ඉතින් කොහොමත් මේ සීතල කාලේනේ. ඔයාට සීතලද? කවදාවත් ඔයාට සීතලක් දැනුන්නේ නෑනේ. මට හිතෙන්නේ මෙහෙන් යන්න කාලේ ලං වෙලා නිසා වෙන්නේ නැති. මගේ ශරීරය දැන් වෙනස් වෙනවා වගේ දැනෙනවා. හොඳ ළමයා වගේ ඔහොම ඉන්න ඕනේ. හරි. මේ මොකද්ද මේ? හොර වැඩ? මේක වේලුවත්ද? කවුද මේ ඉන්න කෙනා? අන්‍යරත්වයක ඉස්සරහා ඉන්නවනේ. ගේන්න බෑ වගේනේ මට සද්ද දැම්මේ. මේක මට හම්බුන එකක්. දෙකක් තියෙන්නේ. දවල්ට කෑවේ නැද්ද? නෑ. හොඳයිනේ. එහෙනම් එකට කමු. පස්සේ කන්නයි හිටියේ. එහෙනම් දැන් කමු. ප්‍රශ්නේ ගොඩක් අවුල් වෙලා වගේ. පටන් ගන්න. මොනවද පටන් ගන්නෙ? මොකක්ද ප්‍රශ්නේ? මේ පොඩි ප්‍රශ්නයක් වෙලා. වාඩි වෙන්න. රෑ කෑමට සොංගි එක්ක එළියට යන්න කියලා හිතුවා. අයියත් යන්නේ නේද? අපි කලින් කතා වුණානේ එළියට යමු කියලා. අද නම් බෑ. අද රැට කරන්න වැඩ ගොඩාක් තියෙනවා. හරි. එහෙනම් හෙට රැට යන්න. හෙට පුළුවන්. එහෙනම් මං සොංගිටත් කතා කරලා ඔයාට කියන්නම්කෝ. හෙට වෙනකොට සොංගීට කෑම කන්න බැරි. කොහෙන්ද ගත්තේ? හරි රසයි. අවුරුදු 50ක් විතර පරණ කඩේකින් අරගත්තේ. මම බුදුම වෙන්නේ. ඉස්සර මීට වැඩි රහයි. ඒ කොල්ලෙත් කාලවල තියෙනවා වගේනේ. කට්ටිය කියන්නේ දා වයසයි කියලා. පෙනුම තරුණ උනාට ඇතුලෙන් හරි වයසයිනේ. හලෝ. මෙතරම් ඉක්මනට ආවද? අද? පොඩ්ඩක් ඉන්න මම ෂෙඩියුල් එක බලනකම්. ටික වෙලාවක් තියෙනවා. තව ටිකකින් එන්නම්. තව වැඩ වගේකට යන්න තියෙනවා. දෝ මැනේජර්, ඔන්න අපිට කරන්න වැඩක් හම්බුණා. මොකද්ද? මහන්න තියපු ඇඳුම් ටික මහල් ඉවරයිලු. ගෙදර ඉඳලා වැඩි දුරකුත් නැහනේ. මොකද කියන්නේ? මේ මොකද්ද? ඒකද? ටික දවසකට කලින් මගේ ෆෑන් කෙනෙක් කියපු තෑග්ගක්. ලස්සනයිද? මොකද කරන්නේ? මේ මොකද්ද? කවුද
කවුද මේ විදිහට මගේ පස්සෙන් පන්නන්නේ? තේරෙන්නේ මේ වගේ දේවල් කරලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා. මේ තරම්ම වෛර කරන්න. වා ගිහිල්ලා එන්න. යන්න එපා. යන්නේ. ඇත්තටම. වෙල්කම් සංගී. මං ඔයාට කෝල් එකක් දෙන්න හිටියේ. ඔයාට වෙලාවක් තියෙනවද? මං ඩ්‍රාමා එක බැලුවා. ඇත්තද? ගිය පාර ඔයාට මං ගැන වැරදි වැටහීමක් ඇති වුණේ. මං දන්නවා ඒක. අධ්‍යක්ෂක ඔයාට මැසේජ් එකක් එව්වහම අම්මයි ඒක එව්වේ කියලා ඔයා මට කිව්වේ. ඔයා වැඩේට කැමති වුණා කියන එක මම දැනගෙන හිටියේ. ඔයා හිතුවේ මං ඒක ගැන දන්නේ නැහැ කියලානේ. ඔයා හිතුවද මම මේ වැඩේ ඔයාට කරන්න එපා කියයි කියලා? ඔයාගේ හිතේ දෙයි කියලායි හිතුවේ. අනිත් එක මං පිට කෙනෙක් නෙවෙයිනේ. හැබැයි මං පිළිගන්නවා කවදාවත් මට ඔයා වගේ වෙන්න බෑ කියලා. ඒ වුණත් හොඳ තැනකට එන්න මාත් කැමතියි. ඉතින් ඒකට මං අකමැතියි කියලාද හිතන්නේ? ඔයා හොඳටම දන්නවා මම මොන දේ කළත් ඒ හැම එකකම අධ්‍යක්ෂකට කියලා ඔයාට වෙනම චරිතයක් මං අරන් දෙනවා කියලා. ඒ ඇයි? එහෙම කරන්නේ ඔයාගේ පහසුවටනේ. ඔයාත් උත්සාහ කරන්නේ හැමෝටම වඩා ඉස්සරහින් ඉන්න. හැබැයි ඔයාට බලාපොරොත්තුවක් දෙන්නේ නැතුව ඇති මං ඔයාට වඩා ඉස්සරහින් ඉන්න චරිතයක් කරනවා දකින්න. ඔයාට ඕනුනේ හැමදාම මාව සහාය නිලිය කරන්නනේ. ඔයාගේ ඒ පහත් අරමුණු තේරුම් ගන්න බැරි තරම් බෝඩි කෙල්ලෙක් කියලා හිතුවද මං? ඔයා දන්නවද? වෙන කරන්න දෙයක් නැති නිසා මං බොරුවට ඔයත් එක්ක hina වෙවි හිටියා. අඩු ගානේ ඔයා මගේ ඇඟින් මෙරවත් හිතුවද? එක වතාවක් හරි මටත් ඉඩ දෙන්න ඕනේ කියලා. ඔයා එකට ඉරිසියා කළා සොංගි. සෙමි මං කියන දේ අහන්න. හැමදාම මං ඔයා කියන දේ අහුවා. දැන්වත් මං කියන දේ අහන්න. මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඔයාගේ දැනගත්තට මං ඔයාගේ කකුල් අල්ලලා සමාවෙන්නයි කියලාද? මං මේ තැනට ආවේ මගේ ගොඩක් දේවල් කැප කරලා. ඒක මං ඔයාට කියන්න ඕනේ නෑනේ. හරිම අමාරුවෙන් ටිකෙන් ටික ආවේ. තවත් ඔයා මගේ යාළුවෙක්ද? ඔයා එකපාරක් හරි මාව ඔයාගේ යාළුවෙක් විදිහට හිතුවද? ඒකට සමා වෙන්න. එකපාරක්වත් නෑ. මට මගේ ජීවිතයේදී වැරදුන තැන් හුඟක් තියෙනවා හදාගන්න. හැම දෙයක්ම උනේ හොඳට. මම මිනිස්සුන් අඳුරගත්තා. මිතුරු කියන්නේ කවුද හතුරු කියන්නේ කවුද කියලා. අපේ ජීවිතවලට එන හැම කරදරයක්ම මිනිස්සුන්ගේ ඇත්ත කියන්නේ මොකද්ද බොරුව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න දෙවියෝ දීපු අවස්ථාවක්.
ඉස්පිරිතාලේ කන්ද. මම මේක නවතින්න ඕනේද? මට සිහිය නැති වුණා විතරයි ලේයාවෙත් නෑනේ. පේන්න මුකුත් නැති වුණාට පරීක්ෂණයක් කරන්න වෙයි. අභ්‍යන්තර ලීගැලීමක් සිද්ධ වෙලා තිබුණොත් කෝකටත් හොඳයිනේ පරීක්ෂණයක් කළොත්. CT ස්කෑන් එකයි MRI එකයි කරන්න ඕන. ඔයාගේ හීන වෙලා තිබුණේ දෝ මැනේජර් ડોක්ටර් කෙනෙක්වත් වෙන්නද? දැන් ඉන්නේ ડોක්ටර්ස්ලට වැඩි මං ගොඩක් දේවල් දන්නවා. හෙලෝ කියන්න. අල්ලගත්තද? මං දැම්ම මෙන්න. කවුද? අර මිනිස්සයාද? හෙල්මට් දාගෙන නේද හිටියා කිව්වේ? එයා වෙන්නේ නැති අර මරුණු මීයවත් අපේ ගෙදරට ගන්න නැත්තේ. ටෙඩි බියා වෙව්වෙත් එයා තමයි. තව මොකක්දර ලේගාපු ෆොටෝ එකකුත් එවලා තිබුණා. එයාව අල්ලගත්ත නිසා දැන් ප්‍රශ්නයක් නැහැනේ. මොහොන් නරක මිනිස්සෙක්. එයාට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ. ඒක නෙමෙයි. මට ඒ අනතුර වෙන්න ගිය වෙලාවේ දෝ මැනේජර් මගේ කාර් එක ඇතුලේ ඉන්නවා මම දැක්කනේ. කොහොමද මාව බේරගත්තේ? හරියට තප්පරයක්වත් ගියේ නැහනේ. හරියට දැකලා නැහැ වගේ. ලැහ මං හොදටම ගිහින් එන්න. විවේක ගන්න. තීලුවට කියලානේ කිව්වේ. තීලු කරන්න බැරිද? මිනි මරණ උත්සාහ කරන එක පිළිලුවද්ද? ඒක මං එකපාරයිනේ කළේ. ප්‍රසිද්ධ කෙනෙක් පැමිණිලි කරපු නිසාද මේ පරීක්ෂණය මේ තරම් තදින් කරන්නේ? අනිත් එක මාව වහලින් වැටුනේ. මගේ කකුල් දෙකත් රිදෙනවා. බොමුත් ගෑව ඒත් හරියන්නේ. මම දෝමින්ජු. ඔයාද පැමිණිල්ල කරේ? සැකකාරයා මේ මනුස්සයාද? එයා පරක්කු වේ වගේ. තව බෙහෙතක් දෙන්න තියෙනවා. මේ දෝ මැනේජර් ඔයා එන ගමන් හොඳ තැනකින් කෑම අරන් එන්න. හැම දෙයක් ගැනම මං හොයලා බැලුවා. ගිය බ්‍රහස්පතින්දත් ජොන්සන් ඊගේ ගෙදරට ගියා නේද? ලේතවරපු චිත්‍රයක් යවලා තියෙනවා. හැබැයි ඒක නම් මම නෙවෙයි. අනුන්ගේ මයි පිටින් දාන්න හදා. හංයුරාව මරපු නිසා ගිය ඉරිදා මැරිච්ච මීයෙක්ව යවුවා. ඒකත් හරි නේද? ඒකත් මමද කරලා තින්නේ. එතකොට අද හවස 4ට විතර මාළු ටැංකියකින් පහර දුන්නා. තව එක පැමිණිල්ලක් නැහනේ. ටෙඩි බියා කෙනෙක් කිව්වා කැමරාවක් හයි කරලා. ඔව් ඔව්. ඔයාම නේද ඒ වැඩෙත් කරේ? ඇත්ත කියනවා. ඒක නම් මම නෙවෙයි. මං කරපු හැමදේම මං පිළිගත්තානේ. කරපු නැති දේවල් වලට චෝදනා කරන්නේ. මම එහෙම දෙයක් කළේ නෑ. මොනවා කියනවද මන්දා? තව එක දෙයක් මට දැනගන්න තියෙනවා. ඔයා ඇයි ජොන්සන් එකේ පස්සේ මේ විදිහට පන්නන්නේ? කවුරුන් මෙතනින් ගියා? දෝ මැනේජර්!
내가야 먹을 거야. 곰돌이 귀여운 곰돌이 여기 앉아 있어. 나 좀 여기서 꺼내줘요. 뭐야 이게? 나 미치지 않았어요. 여기 있다가 정말 미칠 것 같아.